වෙල්කම් කියලා පිළිගන්නවා අපේ channel එකකින් කරන අලුත් වීඩියෝ එකට. මම මේ වීඩියෝ එකේ කියලා දෙන්න ඔයගොල්ලන්ට ORB කියන ස්ට්‍රැටජි එක යූස් කරලා එන්ට්‍රි එකක් ගන්න විදිය. අපි කලින් වීඩියෝ එකක් කරා ඒකේ ORB එකත් එක්ක fair value gap එක යූස් කරලා එන්ට්‍රි එකක් ගන්න විදිය ගැන තමයි කියලා දුන්නේ. ඒ වීඩියෝ එක බැලුවලා නැත්නම් මම මේකේ link එක පහළ වීඩියෝ description area එකේ දාලා තියන්න. ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන්. අද මම කියලා දෙන්න යන්නේ මේ ORP ස්ට්‍රැටජි එකේ supply demand කියන concept එක use කරලා කොහොමද අපි entry එකක් ගන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන trading is not get rich quick trade. ඒ කියන්නේ trading කියන්නේ ඉක්මනට පොහොසත් වෙන්න පුළුවන් මාර්ගයක් නෙමෙයි. මේක හරි මිනිහක් ඇතුව කරන්න ඕන බිස්නස් එකක්. අන්න ඒත් ඒ ඔළුවේ තියාගෙන අපි යමු අද වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා තියාගන්න කියලා කියනවා. මේ වගේ lessons ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් අපේ channel එකේ. මේ channel එක subscribe කරලා තියාගන්න bell notification එක click කරලා තියාගන්න. right මේක 5 minute scalping strategy එකක් විදිහට තමයි මම මේ concept එක මම ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්නේ. මේකෙදී මම අර ඉස්සෙල්ලා වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ මේකට මේ ORP එක supply zone එකයි demand zone කියන මේ SMC වල concept එකක් වෙන supply සහ demand zone කියන එක මේකට attach කරලා තමයි මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්නේ මේ strategy එකෙන් කොහොමද අපි trade එකෙන් entry එකක් ගන්න කොහොමද තව TP කොහොමද SL කොහොමද setup කරගන්න කියන ටික තමයි අද මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ. මේකට අපි ORB කියන එක supply zone සහ demand zone කියන එකයි තමයි use කරන්නේ. ඉතින් අපි බලන්න ඕන supply zone එක කියන්නේ මොකක්ද? demand zone එක කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේ trade එකක් අපි ඉස්සෙල්ලා බලන්න ඉපේ මොකක්ද මේ supply zone එක කියන්නේ සහ demand zone එක කියන්නේ කියලා. ඒ දෙක ඉස්සෙල්ලා අපි මාකට් එකේ අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ දෙක අඳුර ගන්න බැරි වුණොත් ඇත්තටම අපි ගන්න trade සමහරට stop loss touch කරන්න පුළුවන්. අන්න ඒකින්ද මේ supply zone එක කියන්නේ මොකක්ද? demand zone එක කියන්නේ මොකක්ද? කියන එක අපි අඳුර ගන්න ඕන. බලමු ඊළඟ ස්ලයිඩ් එකට දාලා. දැන් ඔයගොල්ලන්ට මේ ස්ලයිඩ් එකේ පේන වෙති supply zone එකක් සහ demand zone එකක්. supply zone එක මේ mouse එක යන තැන බලන්නකො හොඳට. දැන් මෙතන මේ bearish විදියට මාකට් එක සෙල් වෙලා තියෙනවා. සෙල් වුණාම මේ bearish විදියට සෙල් වෙන්න කලින් තියෙන green candle එක තමයි supply zone එකක් විදියට ගන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මේක supply zone සහ demand zone කාලයක් මාකට් එකත් එක්ක ඉන්නකොට ඉපේම ඇහැට උහුරු වෙනවා. මේ සාමාන්‍ය හොඳ මොමන්ටම් එකක් තියෙනවා. ඉගෙන හොඳට bearish නම් bear එක sell side එකේ මාකට් එක යනවා නම් ඉතින් supply zone එකක් බලන්න නම් හොඳට මාකට් එක sell වෙච්ච moment තමයි අපි sell වෙච්ච කියන්නේ මාකට් එක sell වෙච්ච moment තමයි අපි ගන්නේ supply zone එක විදියට. කියන මේ අපිට පේන හැමතැනම supply zone සහ demand zone කියලා ගන්න එහෙම තියෙනවා. ඒක strong supply සහ demand zone නෙවෙයි. අපි බලන්න ඕන හැමතිස්සෙම හොඳ strong supply zone එකක් සහ හොඳ strong demand zone එකක්. දැන් ඔයගොල්ලන්ට මෙතන පේන මේ මෙතන
සප්ලයි සෝන් එකේ මම ප්‍රසන්ටේෂන් එකට හදපු එක. දැන් මෙතන හොඳ මාකට් එක හොඳට අප් වෙලා තිනවා. අප් වෙන්න කලින් හදපු ග්‍රීන් කැන්ඩල් එක තමයි අපි ඩිමාන්ඩ් සෝන් එකක් විදියට මාක් කරගන්න. දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැති මම මේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක. මෙතන මේ මාකට් එක හොඳට සෙල් වෙලා තියෙන. මෙතන සප්ලයි සෝන් එකක් විදියට තමයි අපි අරගෙන තියෙන්නේ. ආයි මොකද වෙලා තියෙන මාකට් එක මෙතනට ඇවිල්ලා ආයි සෙල් ඩිමාන්ඩ් සෝන් එක ටච් කරලා තියෙනවා. ආයි ඩිමාන්ඩ් සෝන් එක මෙතනින් මාකට් එක බයි වෙන ගමන් තමයි තියෙන්නේ. ඉස්සෙල්ලා බලන්න ඕන මේ සප්ලයි සෝන් එකක් සමග මෙහෙම තිබ්බට සමානවට මාකට් එක මෙතනින් සෙල්ලින් නැතුව සප්ලයි සෝන් එක බ්‍රේක් කරගෙන යන්න පුළුවන්. ඉස්සෙල්ලා බලන්න ඕන සප්ලයි සෝන් එකක් සහ ඩිමාන්ඩ් සෝන් එකක් මාක් කරගත්තට පස්සේ එතන කැන්ඩල් එක ආවහම කැන්ඩල් එක දැන් එතන සප්ලයි සෝන් එක නම් bearish විදියට මෙතෙන් කැන්ඩල් එක ක්ලෝස් වෙනකන් ඉඳලා තමයි අපි එන්ට්‍රි ප්ලේස් කරන්න ඕන. මේ සෙල් වෙන්න සිග්නල් එක ආව ගමන් තමයි අපි එන්ට්‍රි ප්ලේස් කරන්න ඕන. අනිත් හොඳට ඔයගොල්ලන්ට ඉස්සරහට මම ලයිව් එක්සැම්පල් දෙකක් මාකට් එකේ පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ එක්සැම්පල් දෙනකොට සප්ලයි සෝන් සහ ඩිමාන්ඩ් සෝන් මොනවද කියලා. අපි යමු ලයිව් chart එකට. ඊට පස්සේ අපි ඉන්නේ දැන් මේ euro USD 5 minute chart එකේ. දැන් 5 minute chart එකට ගියාම මම දැන් මෙතන දාගෙන තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති open range breakout එක බලන ඉන්ඩිකේටර් එක. ඒක settings ටික මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ settings තියෙන මෙන්න මේ විදියට. මෙන්න මේ settings ටික මේ විදියට හදා ගන්න. මම මේ ගැන වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. මේකේ ලින්ක් එක මම පහල දාලා තියන්නම්. දැන් මේ ORB කියන ඉන්ඩිකේටර් එක දැම්මහම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මෙන්න මේ කැන්ඩල් තුන. මෙතන ඉන්ඩිකේට් කරලා පෙන්නන්නේ අර නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කැන්ඩල් තුන. මෙතන sorry එතන මේ නෙමෙයි මෙන්න මෙතන. මේ කැන්ඩල් තුන ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ කැන්ඩල් තුනක් තියෙනවා. අන්න ඒ කැන්ඩල් තුන තමයි අර නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කැන්ඩල් තුන. දැන් ඒ කැන්ඩල් තුන හැදුනෙන් පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති එතන මම මේ සෝන් එක මාක් කරලා තියෙනවා. මෙන්න මේ සෝන් එක. මේ සෝන් එක ඇවිල්ලා ඩිමාන්ඩ් සෝන් එක. මේ සෝන් එක ඇවිල්ලා ඩිමාන්ඩ් සෝන් එක. දැන් මේ ඩිමාන්ඩ් සෝන් එක දැන් මාක් කරලා තියෙන එක තමයි මේ ට්‍රේඩ් එක මම ඊයේ ලයිව් ට්‍රේඩ් එක කියන්නේ. මම ඊයේ ගත්ත ට්‍රේඩ් එකක් මේ. මේක තමයි අපේ ටේක් ප්‍රොෆිට් ලෙවල් එක. දැන් මාකට් එක මෙතනින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක හොඳට පේන්න horizontal line එකක් ගන්න. මාකට් එක මේ රේන්ජ් එකේ හොඳට බලා ගන්න. මේ තියෙන්නේ අර නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කැන්ඩල් තුන. දැන් මෙතනින් මාකට් එක ඔයගොල්ලන්ට පේනවා සෙල් වෙලා තියෙනවා. ලොකු සෙල් මූවමන්ට් එකක් තියලා තියෙනවා. සෙල් මූවමන්ට් එකක් දුන්නයින් පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා fair value gap එක. මෙතන තියෙනවා ලොකු fair value gap එක. මම ඒක මෙතන තියෙන ඔයගොල්ලන්ට පේන ලොකු fair value gap එක. ඒතකොට දැන් මෙතන demand supply zone එක කොහෙද තියෙන්නේ? අපිට මෙතන මේ fair value gap එකෙනුත් trade එකට enter වෙන්න පුළුවන්. මම මේක නම් කරන්න fair value gap කියලා. heading ගහන්නේ FVG කියලා මේකට. fair value gap. දැන් මෙතන supply zone එක ඇවිල්ලා ඔයගොල්ලන්ට මම අර කලින් presentation එකේ පෙන්වන මතක් වෙනවා මේ තියෙන supply zone එක. මේ තියෙන්නේ ඒක තමයි supply zone. ගමන් නම් කරන supply zone එක. දැන් මාකට් එක රීඩ් ලොකු sell movement එකක් ගත්තයින් පස්සේ අපිට limit order entry එකක් දාන්න පුළුවන්
සප්ලයි සෝන් එකේ සමහරලාට ඔයගොල්ලෝ මෙහෙම ඔයගොල්ලෝගේ account balance එක ගොඩක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් fair value gap එකෙනුත් supply zone එකෙනුත් දෙකෙන්ම entries දාන්න. ඒක කරන්න නම් account එකේ ලොකු balance එකක් තියෙන්න ඕන. එහෙම නැතුව කරන්න යන්න එපා ඒ දේ. මොකද මේක profit වුණා වගේම තමයි අනිත් පැත්තට loss එකක් වුණොත් ඒ loss එකත් දරා ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් account එකේ හොඳ balance එකක් තියෙන්න ඕන ඒ දේ කරන්න. එහෙම නැතුව නම් ඊයරවත් කරන්න යන්න එපා ඒ දේ. account එක සම්පූර්ණයෙන්ම wash වෙලා යන්න පුළුවන්. මේක දාගමු supply zone එක කියලා නම් කරගමු. උන්ට clear පේනවනේ. ඒක තමයි supply zone එක. right. ඔයගොල්ලන්ට පේන්නේ නැති market එක demand zone එකේ touch කරලා මෙතන fair value gap එක touch කරලා supply zone එකේ touch කරලා ආයි demand zone එකට market එක sell වෙලා තියෙනවා. දැන් මෙතන අපි Fibonacci retracement එක දාලා බලුවොත් මෙතන high එකේ ඉඳලා මෙතන low එකට whip එක දාලා බලුවොත් ඔයගලන්ට පේනවා ඇති market එක 50කින් level එක එහා ගිහිල්ලා කියන්නේ 0.786 කියන level එක තමයි market එක retrace වෙලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මෙන්න 150 level එකට කියනවා 150 මේ 150ක් 0.786 කියන level එකට සාමාන්‍යයෙන් අපි කියන්නේ discount zone එක කියලා. කියන්නේ මේක තමයි discount price එක. right ඒ discount zone එකට ඇවිල්ලා තමයි market එක ආයි sell වෙලා තියෙන්නේ. මම දැන් Fibonacci remove කරගන්නවා. මේ ඔයගොල්ලන්ට පේන්නේ දැන් මෙතන අපි supply zone එකේ short position එකක් open කරොත් open කරේ මම supply zone එකෙන් තමයි දැම්මේ trade එක. supply එතකොට අපි stop loss එකද අපේ range එකේ high එක තියෙන 1.16 දානමනේ. අපිට වැඩි pip දෙකක් විතර වගේ තියෙනවා. pip දෙකක් තුනක් විතර වගේ 22 තියෙනවා. මම ඒතකොට TP එක තිබ්බේ මෙන්න මෙතන. මේ කියන්නේ demand zone එකේ උඩම. ඒතකොට අපි 3ක වගේ RR එක මම මේක ඊයේ trade එකේ euro dollar වල use කරා. එතකොට මෙතන ඔයාලට පේනවා ඇති ආයි demand zone එකේ market එක දැන් ලොකු buy movement එකක තියෙනවා. අන්න ඒ වගේ තමයි supply zone එකෙන් trade කරන්නේ. අපි යමු ඊළඟ example එකට. අපි ඉන්නේ දැන් දෙවෙනි example එකේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙන New York Stock Exchange එකේ open නාම පළවෙනි මිනිත්තු 5 candle 3. මෙන්න මේ candle 3ට අපි දැන් ගහගමු line එක අපි clearly බලා ගන්න පුළුවන් හින්දා තමයි මේ line එක අපි ගහගන්නේ. යටටත් ගහගමු. දැන් මේක තමයි අපේ range එකේ high එක. දැන් New York Stock Exchange එකේ පළවෙනි විනාඩි ආයේ candle 3 range එකේ high එක. මේක තමයි range එකේ low එක. ඔයගොල්ලන්ට මේ indicator එක අර මම කිව්ව විදිහට කලින් දාගන්න පුළුවන්. මේ ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ candle එකෙන් මේ range එක break out කරලා තියෙනවා. break out කරලා ඊට පස්සේ ආපහු retracement එකක් කරන් තියෙනවා. retracement එක අරගෙන තමයි ආපහු sell වෙලා තියෙන්නේ. අපි මෙතනදී ඔයගොල්ලන්ට දැන් මෙතන පෙනුවම පේනවා මෙතන fair value gap එකක් නැහැ. නමුත් මෙතන හොඳ supply zone එකක් තියෙනවා. මේ තියෙන supply zone එක. මේ supply zone එක බලුවාම ඔයගොල්ලන්ට පේනවා ඇති මේක අපි නම් කරගමු supply zone එක කියලා. analyze එක එතකොට තවත් හොඳට පැහැදිලි වෙනවා. so right මේක supply zone එක. ඊට පස්සේ මේ supply zone එකෙන් market එක retrace වෙලා තියෙනවා.
එතකොට සප්ලයි සෝන් මාක් කරනකොට කැන්ඩල් එකේ පොඩි එකට නෙමෙයි කැන්ඩල් එකේ පික් එකට සෝන් එක මාක් කරන්න පුරුදු වෙන්න. ඊට පස්සේ අපි මෙතන ට්‍රේඩ් ප්‍රොෆිට් බලමු. මෙතන මේ තියෙන ඩිමාන්ඩ් සෝන් එකට TP ලෙවල් එක දාන්න පුළුවන්. ඒකට දාන්න මේ ඩිමාන්ඩ් සෝන් එකට අපි දාවලා බලමු. තියෙන ඩිමාන්ඩ් සෝන් එක. right. මේ ඩිමාන්ඩ් සෝන් එකට දාලා බලුවොත් TP එක දැන් අපිට හොඳ කියන්නේ මේක කන්ෆර්මේෂන් එකක් තියෙන මෙතනත් රේන්ජ් එකත් එක්කම BOS එක තියලා තියෙනවා. ඒත් එක්කම අපිට තවත් කන්ෆර්මේෂන් එක සෙල් එකට සෙල් මේ ෂෝට් ට්‍රේඩ් එක ගන්න එක තවත් කන්ෆර්මේෂන් එකක් වෙලා තියෙනවා. අපි මෙතනින් සප්ලයි සෝන් එකෙන් ට්‍රේඩ් එක ප්ලේස් කළා සෝන් එකේ කැන්ඩල් එකේ වික් එකට වඩා පිප් 3-4ක් විතර උඩින් තියාගන්නේ සාමාන්‍ය ස්ටොප් ලොස් එක. ඊට පස්සේ බලලා මේකේ TP එක TP level එක අර රේන්ජ් එකේ උඩටම තිබ්බ සාමාන්‍ය RR එක තියෙනවා එකට දෙකකට කියන්නේ දෙකයි පොයින්ට් ගානක් වගේ තියෙනවා. මෙතන ඔයගොල්ලෝ හැමතිස්සෙම බලන්න කියන ෆෙයා වැලියු ගැප් එකක් හැදෙනකොට සප්ලයි ඩිමාන්ඩ් සෝන් එකක් තියෙනවද ඒ දෙකම බලලා ගත්තාම ඇඩිෂනල් කන්ෆර්මේෂන් තියෙනවා. මෙතනත් මේ BOS එකක් දීපු හින්දා මෙතන කන්ෆර්මේෂන් එකක් එනවා. ඒකට තමයි ට්‍රේඩ් එක ගත්තේ. එතකොට මේ අපි බලමු මේක මේ කියන්නේ මෙහෙම දැන් මේ එක්සැම්පල් පෙන්වන මේක ලයිව් chart එක යනකොට ඔයගොල්ලන්ට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ටක් කරලා මෙතන මේ POS එකක් ඇතුණා. ඊට පස්සේ මේ තියෙන සප්ලයි සෝන් එක මේ මෙතනින් එහෙම කියලා ඒ කියන්නේ කාලයක් ගියාම මාකට් එක රැඳෙනවත් එක්ක මේක පේම එනවා. එතන මේ හොඳට සෙල්ල බැක් ටෙස්ට් කරලා බලන්න. බැක් ටෙස්ට් කරලා ඊට පස්සේ කෙනාඩුම බැක් ටෙක්ස් 100ක් කල්ලා ඊට පස්සේ රිමෝට් ට්‍රයි කළා මේ ස්ට්‍රැටජි එක යූස් කරලා බලන්න කොහොමද වින් රේට් එක එහෙම තියෙන්නේ කියලා. අපි යමු ඊළඟ එක්සැම්පල් එකට. අපි දැන් ඉන්නේ ගෝල්ඩ් chart එකේ. දැන් ගෝල්ඩ් chart එකට ආවම ඔයගොල්ලන්ට පේනවා මෙතන නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ පළවෙනි මිනිත්තු 5 කැන්ඩල් තුන. දැන් අපි මේ කැන්ඩල් තුනට horizontal line එකක් ගහගමු. මේක ගහගමු horizontal line එක. ගහගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන range එකේ low එක මෙන්න මේ කැන්ඩල් එකේ බ්‍රේක් කරලා දින bearish විදියට මාකට් එක sell movement එකක් ගන්න. දැන් මේ එතනින් බ්‍රේක් කරන පස්සේ ඔයාලට පේන විදිහට එතන fair value gap එකක් තියෙනවා. fair value gap එක. විදියට මාකට් එක ඊට පස්සේ fair value gap එකත් ටච් කරලා සෙල් වෙලා තිබුණා. දැන් මේක තමයි සප්ලයි ෂෝට් එක මොකද්ද කියලා අපි අඳුර ගන්න ඕන. මේ අඳුර ගන්න ඕන එකට දැන් මම මෙතන මේ ටික ඩිලීට් කර ගන්නවා. fair value gap එක මාක් කරපු තැන මෙන්න මෙතන තමයි මේ මාකට් එකේ supply zone එක. right. මේක ඇවිල්ලා supply zone. දැන් ඔයගොල්ලන්ට මේ විදිහට මෙතනින් bearish විදියට break කරලා supply zone එකට ආවා. මේ පහළ තියෙනයි demand zone එකට market එක sell වුණා. දැන් අපි මෙතනින් short position එකක් open කරලා බලමු. short position එක මේ candle එකට open කරලා අපිට stop loss එක range high එකට පුට්ටක් උඩින් තියාගන්න. demand zone එකට
තියලා බලුවාම එක ආසන්නයේ RR එක රන් වෙලා තියෙනවා මේ ට්‍රේඩ් එක. මේ ගෝල්ඩ් chart එකේ ට්‍රේඩ් එක දැන් අපි මෙච්චර වෙලා කතා කරේ ප්‍රොෆිට් ට්‍රේඩ් විතරයි. අපි යම් බලන්න දැන් මේක loss වෙන ට්‍රේඩ් උත් බලන්න. අපි යම් බලන ඊළඟට loss වෙච්ච ට්‍රේඩ් එකක එක්සැම්පල් එකක් බලන්න. දැන් මෙතන බලන්නකො මොකක්ද වෙලා තියෙන්නේ කියලා මේ එක්සැම්පල් එකේ. මේ තියෙන නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ පළවෙනි විනාඩි 5 කැන්ඩල් තුන. එතකොට දැන් මේකට අපි හොරිසොන්ටල් ලයින් දෙකක් ගහගත්තොත් මේ රේන්ජ් එක මෙතනින් බ්‍රේක් කරන බුලිෂ් විදියට බ්‍රේක් කරලා බයි සයිඩ් එකට සිග්නල් එකක් දෙනවා. සිග්නල් එක දුන්නාම මෙතන තියෙනවා fair value gap එක. ඔයගොල්ලන්ට පේන්න තියෙන මේ කැන්ඩල් දෙක අතර fair value gap එකක් තියෙනවා. right? එතන fair value gap එකක් තියෙනවා. දැන් මෙතන තියෙනවා demand zone එක. මේ zone එක demand zone. right? දැන් මෙතන අපි demand zone එකට trade එකක් දැම්මොත් buy trade එකක් දැම්මොත් ඔයාලට පේනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. trade එක loss වෙලා තියෙනවා. right? හරිද? දැන් මෙතන අපි trade එක demand zone එකේ trade කරා නම් trade එක loss. then we supply zone එකේ ගිහින් market එක අපව sell වෙලා තියෙනවා. මෙතන නමුත් අපි මෙතනට මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ ඔයාගේ balance එකේ මුදල් ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාට පුළුවන් fair value gap එකෙන් order limit entry place කරලා තියන්න. එහෙම place කරලා තිබ්බනම් මෙතනට ඇවිල්ලා ඒ limit entries ටික අරගෙන market එක buy side එකට යනකොට මේ යට තියෙන orders එක close කරන ඒ ටික BE කරගන්න පුළුවන්. එතකොට BE කරගත්තන් පස්සේ TP එක තියලා BE කරගත්තන් පස්සේ TP hit වෙලා order එක close වෙන්න පුළුවන්. නැත්නම් TP hit වෙන කලින් ආපහු market එක sell වුණොත් ඔයාට profit එකකින් market එකෙන් එළියට move වෙන්න පුළුවන්. අන්න ඒකෙන් risk එක manage කරගෙන අර දේ කරන්න යන්න එපා. account balance එකේ ලොකු ප්‍රමාණයක් නැත්තම් ඒ දේ කරන්න යන්න එපා. account balance එකේ යම්කිසි ලොකු මුදල් ප්‍රමාණයක් තියෙනවා. අර දේ කරන්න පුළුවන්. ඒකින risk එක manage කරගෙන trade කරන්න කියලා හැමෝටම කියනවා. ආයි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්නකම් channel එක subscribe කරලා තියාගන්න.